යකෝ මේක මාර කෙලියක් වුණානේ. මගේ සාක්කුවෙන් හැමදාම සල්ලි නැති වෙනවා. මේ ගෙදර මහ එකා තමයි මගේ මේ සාක්කුවට බහැලා සල්ලි හොරකම් කරන්නේ. හැමදාම කියනවා රස්සාවක් හොයාගනින් කියලා. හැබැයි හැමදාම රස්සාවක් හොයාගන්න යනවා. කවදාකවත් රස්සාවක් නම් හොයාගන්න. ඔබ ආදත් ඔය යන දිහායම මක බෑවියන් ගිහිල්ලා. හෙලෝ හෙලෝ අයියේ. මට කෑල්ලක් ගෙනත් දියන් බං. බෑ බෑ බං. උඹට මේ හැමදාම මේ සල්ලි නැතුව බඩු දෙන්න අපි දන්සල් කියලා හිතුවද? උඹ අනේ අයියේ. එහෙම කියන්න එපා අයියේ. මන් ළඟ සල්ලි තියෙනවා. මට හරි අමාරුයි අයියේ. ඉක්මනට ගෙනත් දෙන්න අයියේ. සල්ලි තියේද? කලින් කියන්න එපැයි බං. කිව්වනම් හරිනේ. හරි බං දෙන්නම්. මල්ලි ඇයකෝ මොනද බය කියවන්නේ? කෑල්ලක් ගෙනේ? කෑල්ලක් ගෙනේ? ඉන්න බෑ. මොනවද කියවන්නේ? කොහෙද තියෙන සල්ලිද? කොහෙන්ද කියපම් උඹට සල්ලි මගෙන් කනපලා ගන්න නැතුව. අනේ අයියේ ගහන්න එපා අයියේ. අනේ අයියේ මට සමා වෙන්න. මං තමයි තාත්තගේ සල්ලි හොරකම් කරේ. යකෝ මම හැමදාම බැනුම් අහනවා තාත්තගෙන්. මම බැනුම් අහන එක පැත්තක. මේක හොඳට තේරුම් ගනින්. තාත්තා මේ රුපියලක් හරි හොයන්නේ කොච්චර මහන්සි වෙලාද? යකෝ කුලි වැඩ කරන්නේ මෙන්න මේ අපි දැන් තෙමෙනෝ වගේ වැස්සේ තෙමි. යකෝ මිනිස්සුන්ගෙන් මෙච්චර බලු කතා අහලා මෙහෙම සල්ලි හම්බ කරන්නේ තොට මේ මල ජරාව පාවිච්චි කරන්නද යකෝ? අන්න ඒක කියපන්. බල්ලෝ ඒ උඹෙත් තාත්තා මගෙත් තාත්තා. උඹ හොඳට මතක තියාගන්න. උඹ අද මේක නැවැත්තුවේ නැත්තම් උඹේ මගේ තියෙන සහෝදරකම අදින් ඉවරයි. යකෝ උඹ ඔයිට වඩා හොඳයි. චි අනේ මට සමාවයන්. මං ඔය මල ජරාව බොන්නේ අයියේ. මට සමා වෙන්න අයියේ. හෙලෝ මල්ලි මොකද උනේ? හෙලෝ ඔබ කොහෙද ඉන්නේ කියන්නේ? මං ටාර් ගාලා ගෙනල්ලා දෙන්නම් බඩු. හෙලෝ මල්ලි